ඒගොල්ලෝ මාකට් එක ඇතුලේ වැඩිපුර ප්‍රොෆිට් ගන්න පුළුවන් එක වැඩිපුර ගන්නට උත්සාහ අරගෙන ඒක ලොකු ගණන් වලට විකුණන රුපියල් කීයද දෙක කීරි සම්බා පහුගිය දවස්වල. කීරි සම්බා සහ සම්බා ආදේශන හාල් ප්‍රමාණයක් ආනයනය කරන්න. ආනයනය කරන්න හදනවත් එක කතා කිව්වනේ නේ. මං කිව්වේ සමහරු කතා කියන්නේ නොදන්නාකමටම නෙමෙයි. සමහරු දන්නෙත් නෑ තමයි. දැන් හාල් ගෙනල්ලා කොමිස් ගහනවා කියලා කියනවා. පුළුවන්. News 1. රජයක් හැටියට අපි ගොවියගේ පැත්ත බලනවා වගේම පාරිභෝගිකයා පැත්ත බලන්නත් ඕනේ. ඒ හින්දා ලොකු මෝල් මොකද කරන්නේ? අපි චෙක් කරලා බැලුවා පහුගිය කාලෙම පහුගිය කන්න තුනේම. ඒගොල්ලෝ මාකට් එක ඇතුලේ වැඩිපුර ප්‍රොෆිට් ගන්න පුළුවන් එක වැඩිපුර ගන්නට උත්සාහ අරගෙන ඒක ලොකු ගණන් වලට විකුණන රුපියල් කීයද දෙක කීරි සම්බ පහුගිය දවස්වල. 380යි 400යි 420. හැබැයි ඒ ගන්නට විකුණන්නේ නැහැ. කොහොමද විකුණන්නේ? බෑග් එක ගහනවා 1300යි කියලා. අද කියලා බිලට දාලා වෙනම ගන්නවා. අපි පාරිභෝගික සේවා අධිකාරිය නඩු දාලා තියෙනවා දැන් 2400ක්. ඉතින් මේකට උත්තරයක් හොයන්න ඕනේ. පාරිභෝගිකයා එහෙම හාල් වර්ගයක් කනවා. එහෙම එකක් ඌමනයි. එහෙම එකක් නැහැ. හැබැයි ඒක තියෙන ටික 260ට විකුණන්න ඕනේ. ඒක රුපියල් 400ට විකුණනකොට පාරිභෝගිකයා අසාධාරණයටපත් වෙනවා. ඒ නිසා තමයි අපි තීරණය කරේ කීරි සම්බා සහ සම්බා ආදේශන හාල් ප්‍රමාණයක් ආනයනය කරන්න. ආනයනය කරන්න හදනවත් එක කතා කිව්වනේ නේ. මං කිව්වේ සමහරු කතා කියන්නේ නොදන්නාකමටම නෙමෙයි. සමහරු දන්නෙත් නෑ තමයි. දැන් හාල් ගෙනල්ලා කොමිස් ගහනවා කියලා කියනවා. පුළුවන් ලයිසන් දෙන ඒවා වගේ නම් ඒගොල්ලෝ කරපු තිබුණ ඒවා තමයි. දැන් ওই විද්‍යාලය මණ්ඩලය මිලියන 28000ක් පාඩු කරලා තියෙනවා. එහෙම තියෙද්දි තමයි සතස මිලියන 4000ක් පාඩු කරලා තියෙනවා. ලංකාසස්ස මිලියන 22000ක් පාඩුයි කරලා තියෙන වැඩ. හැබැයි අපි හාල් ගේන වැඩේ කරේ කොහොමද දන්නවද? මාකට් එකේ හාල් ගේන එක නවත්තලා තියෙන්නේ අපි ආනයනය කරන එක. අපි ආනයන සීමාව ඉවත් කරා මාසෙකට ඔච්චරයි. එතකොට අල ගේන කට්ටිය, ලුණු ගේන කට්ටිය, සීනි ගේන කට්ටිය විතරක් නෙමෙයි සුරුට්ටු බීඩි ගේන කට්ටියත් හාල් ගෙනාවා. ඒක අපිට කමන්නේ නැහැ. දැන් හාල් තියෙනවා කීරි සම්බා ආදේශන කිරි පොන්නි. ඒ කීරි සම්බා එක වගේ යන්නේ ඒක රුපියල් 255යි 250ක් තියෙනවා. 260යි කීරි සම්බා. අන්න හොඳම උදාහරණය ගිය සඳුදා මේ සඳුදා අපේ ටෙන්ඩර් එක ආවා සතසේ. අන්න ටෙන්ඩර් එකට දැන් කීරි සම්බා එන්න පටන් අරන් තියෙනවා. මෙච්චර කල් ආවේ නැහැ. කීරි සම්බා ටෙන්ඩර් එකට අන්න කීරි සම්බා දැන් එන්න පටන් අරන් තියෙනවා රුපියල් 250ට. සම්බාදේශන GR 11 එක 240යි 230ටක් තියෙනවා මාකට් එකේ. කීරි සම්බා වලට තමයි කීරි පොන්න එක GR 11 එක ගත්තේ අපි සම්බා වලට. දැන් අපිට ප්‍රශ්නේ ආවේ මොකද්ද? නාඩු, සුදු නාඩු සහ රතු නාඩු තියෙන අතිරික්තයක් නිෂ්පාදනයේ. හැබැයි කීරි සම්බා සහ සම්බා වල හිගයක් තියෙනවා 8ක 10ක. දැන් මහ කන්නේ වවලා තියෙනවා. මේ යල් කන්නේ වවලා තියෙනවා මේ කන්නේ 12ක් ඈ. ඔයගොල්ලෝ වවුබවා ඉන්නවනම් ඒත් දන්නවා ඇති. කීරි සම්බා ගහලා තියෙනවා නම් අපි ඒත් කියලා තියෙන 140යි. 260ට ඇති. මොකද කීරි සම්බා වලට 140ක් දීලා තියෙන්නේ නාඩු වලට වඩා ටිකක් අස්වැන්න අඩුයි. ඒකේ හොඳ මේක තමයි රතු නාඩු හදන අය. නාඩු වලටත් වඩා 130ක් වැඩි රතු නාඩු වල අස්වැන්න. ඔය දකුණු පැත්තේ කට්ටිය දන්නවද නේ? අක්‍ර දෙකමාරෙන් කිලෝ 6-7000ක් ගන්නවා. සුදු කට්ටිය ගන්න 4500ක් විතර. 4500 4000ක් කිලෝ. එතකොට සම්බා ගත්තාම 3500යි 3800යි ඔන්න ඔහොම තියෙන්නේ. කීරි සම්බා දෙක. ඒ නිසා මම කියන් ආවේ අපි සහල් වලින් ස්වයන් පෝෂිතයි. දැන් මේ අවුරුද්දෙත් තව මාස 3ක සහල් වැඩි වෙනවා. දැන් මාස කීයක හාල් වැඩිද? මාස 6ක හාල් වැඩිපුර තියෙනවා රට ඇතුලේ. වීයලේ මණ්ඩලේ වී මිලදී ගන්නවා දැන් කන්න ගානේ. මේ කන්නෙත් ඔන්න ගිය කැබිනට් එක මිලියන 6000ක් වෙන් කරා වී මිලදී ගන්න.